නමෝ බුද්දාය. ඔගොල්ලෝ හැමෝම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඔන්න ළමයි ගොඩ දවසකට පස්සේ තමයි මම වීඩියෝ එකක් ගේන්නේ. මොකද මේ ටිකක් කාර්යබහුලත්වය ටිකක් වැඩි නිසා මට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න හම්බුනේ නැහැ. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි ළමයි. මම මේ වීඩියෝ එක කරන්නේ ගොඩාක් ආසාවෙන් සහ ශ්‍රද්ධාවෙන්. ඉතින් ඕගොල්ලන්ට ජීවිතයේ යම්කිසි වටිනා දෙයක් මේකෙන් එකතු කරගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න ඕනයි. මුලින්ම කියන්නම් මේ කටයුත්ත යෙදුනේ මගේ අක්කගේ උපන්දිනය නිමිති කොටගෙන ජූනි 18 වෙනිදා. ඉතින් ළමයි මගේ ජීවිතේ මම මේ පින් කියන්නේ මගේ ජීවිතේ මගේ ආගමට මම ගොඩාක් ආදරේ සහ මම මේ දේවල් වලට ඇත්තටම ලැබි වුණේ මගේ පාසල් ජීවිතයේ අන්තිම කාලේ කියන්නේ A levels ඉවර වුණාට පස්සේ. ඉතින් ළමයි මම ගොඩාක් ඒ ධර්මයට මම නැඹුරුණා. ඒක ඇත්ත. ඒ කියන්නේ ළමයි මගේ ජීවිතයේ යම්කිසි අත්දැකීම් යම් සිදුවීම් සමග මම ඉතින් ගොඩාක් මම මේ දේවල් ගැන හොයන්න ගත්තා. ඉතින් මගේ ජීවිතේ එක මම මේ අද සිටින මගේ ධර්ම අවබෝධය මේ ගමනේදී මගේ ජීවිතයේ එක හැරවුම් ලක්ෂයක් තමයි මේ පින්වත් වැලිමඩ සද්දා සීල ස්වාමින් වහන්සේ. ඉතින් ළමයි මම මේ ජීවිතේදී මම දවසට අනිවාර්යෙන්ම එතුමාණන්ගේ බණ කතාවක් එහෙම නැත්නම් බණක් අනිවාර්යෙන්ම මගේ ජීවිතේ මම කියන්නේ මම ගොඩාක් නිදහසේ ඉන්න මිනිසෙක් කියලා. අපි ඕනම කෙනෙක්ට ජීවිතේ වැඩ රාජකාරියේ දෙනවා. ඉතින් මමත් මගේ ජීවිතේ ඒ වැඩත් එක්ක ඉතින් ළමයි ඒ දේවලුත් කළමනාකරණය කරගෙන සහ ඒ දේවල් වල යෙදෙන අවස්ථාවලදී මම අනිවාර්යෙන්ම උන්වහන්සේගේ බණ කතාවක් දවසට එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන්ම මම අසනවා. ඒ කියන්නේ ළමයි මගේ ජීවිතේ මම ගොඩක් සතුටින් ඉන්න ආස කෙනෙක්. ඉතින් මේ දේවල් වල යෙදෙනවත් එක්ක මම කියන්නේ ඕගොල්ලන්ට ජීවිතේ දවසේ වැඩි කාලයක් මේ දේවල් අහන්න කියලා. නමුත් ළමයි ඕගොල්ලෝ දවස පටන් ගන්නකොට හෝ නිින්දට යන්න පෙර හෝ අනිවාර්යෙන්ම බණපදයක් අහන්න. ඒකෙන් ඕගොල්ලන්ගේ ජීවිතය ඕගොල්ලන්ට හිතා ගන්නවත් බැරි විදියට වෙනස් වෙනවා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ ළමයි. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඕගොල්ලෝ කිසි කෙනෙක්ට කියාගන්න බැරි නම් ඔයගොල්ලෝ දහම් කියන්නේ ඔයගොල්ලන්ගේ දහමත් එක්ක ඔයගොල්ලන්ගේ බුදුන් එක්ක මේ දේවල් බුදුන් එක්ක ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ගේ ජීවිතේ බෙදා ගන්න ළමයි. සමහර විට අපේ ජීවිතේ අපිට හොඳම යාළුවෙක්, හොඳම මිතුරෙක් කියන, කල්යාණ මිත්‍රයෙක් කියන කොටස අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට අපේ දේවල් අනිවාර්යෙන් එදිනදා ජීවිතේ අපිට සමහර සිදුවීම් බෙදා ගන්න ඕනේ කියලා කියන්නේ අපි සමහර දේවල් අපේ ජීවිතේ අපි ෂෙයා කර ගන්න ඕනේ. ඉතින් ඒකට ළමයි මම මගේ ජීවිතේ පැත්තෙන් ඔයගොල්ලන්ට සත්‍යම සිදුවීම් කියන්නම්. ඉතින් මගේ ජීවිතෙත් මට එහෙම යාළුවෝ ඉන්නවා. හැබැයි බොහෝම අතලොස්සයි. ඉතින් මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් මම එහෙම ඇත්තටම කියන්න යන්නේ නැහැ ළමයි. මොකද ජීවිතේ අපේ යම්කිසි ගැටලුවක් වෙන්න කියන්නකෝ ගැටලුවක් හෝ ප්‍රශ්නයකදී අපි සාමාන්‍යයෙන් ඒ ප්‍රශ්න හැමෝත් එක්කම කී යන්න හොඳ නැහැ. තමන්ට ගොඩාක් විශ්වාස කෙනෙක්ට කියනවා අරින්න සහ ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන කෙනෙක්ට තමයි අපි ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න ඕනේ, බෙදා ගන්න ඕනේ. ඉතින් ළමයි ওই විදිහට ජීවිතේ මම මගේ හොඳම මිතුරා කරගත්තේ මගේ ආගම. ඉතින් මගේ බුදුන්ව. මම කියන්නම් ඒකේ මුල්ම සිදුවීම් ওই විදිහට ළමයි මම මගේ A level කාලේදී ගොඩාක් ඔය අපි කියන්නේ ඒ කාලේදී අපිට පාසල් කාලේදී තියෙනවනේ ළමයි එක සිදුවීම්. ඉතින් මගේ ජීවිතේ මම කියන්නේ මමත් ඉස්කෝලේ කාලේ නොයෙක්
සිදුවීම් වලට මුහුණ දුන්නා. ඉතින් අපිට මම කිව්වෙත් ඒකයි ජීවිතේ අපිට හොඳම මිතුරෙක් ඉන්නම ඕනේ කියන පැත්තේ මම නැහැ. ඉතින් ගොඩාක් මගේ ජීවිතේ මට යාළුවෝ කියන ඒ මාතෘකාව මට යම් කාල සීමාවක එපාම වුණ කාලයක් තිබ්බා. ඉතින් ওই දේවල් එක සහ ජීවිතේ ඕනම කියන මිනිස්සු මගේ ඇරෙනවා වගේ දෙයක් මට දැනුණා. ඉතින් ඒ දේවල් එක්ක මම කල්පනා කරා මගේ අධ්‍යාපන කටයුතු යම් තාක් දුරට කඩාකප්පල් වීමක් සිද්ධ වෙයිදෝ කියලා. ඉතින් මට ඒ බය තිබ්බා. මොකද මම O levels වලට ඇත්තම කියන්න ඕනේ එහෙම ලොකුවට පාඩම් කරලා ලියපු ළමෙක් නෙවෙයි. නමුත් මම පාස් වුණා. ඉතින් ඒ වුණාට මම A level කාලේදී ඇත්තටම හිතුවා අපේ ජීවිතේ අපේ අපිට ටාගට්ස් කියලා තියෙනවානේ. අපි ඒ කාල පරිච්ඡේදයන් පහු කරනකොට තමයි අපේ අත්දැකීම් එක තමයි අපි පරිණත වෙන්නේ. ඉතින් ওই දේවල් එක්ක ඉස්සරහට යනකොට මට හිතුණා මම A levels කොහොම හරි ගොඩ දා ගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය සිදුවීම් එක මට සමහර දවසට මම ඉස්කෝලේ යන්න අකමැති දවස් තිබ්බා. ඉතින් මට අම්මා එක්ක හැමදේම බෙදා ගන්න බැහැ ළමයි. මොකද එයත් වැඩ රාජකාරීන් එක්ක අපේ පවුල ඇතුලේ ඉතින් අපි කොහොම හරි අල්ලගෙන යන්නේ. ඉතින් ඒ සිදුවීම් එක්ක මම එතන තමයි මගේ මූලික ආරම්භය සහ නැඹුරු වීම. ඉතින් ওই විදිහට මම ජීවිතේ මම හිතාගත්ත මම මගේ එක්සෑම් එකට මම මූලික තැන දෙනවා කියලා. සහ මට ඔය හිතට එන සිතුවිලි තියෙන ළමයි හැංගීම් මම ඒ හැම දෙයකම කොහොම හරි පාලනය කරගන්නවා කියලා මම මගේ බුදුන්ට පොරොන්දු වුණා. ඉතින් ළමයි මම මට ඒ කාලේ ෆෝන් එකක් තිබ්බා. ඉතින් මම ඒකේ මම මගේ ජීවිතයේ අත්දැකීම් ළමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මම හිතනවා මේකෙන් ගොඩ දෙනෙක්ට ඒගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්න වලට පිළිතුරු හම්බෙයි කියලා. ඉතින් ওই විදිහට මම ළමයි මගේ ෆෝන් එකේ වෝල්පේපර් එකට මම බුදුහාමුදුරන්ගේ ෆොටෝ එකක් ඇඩ් කරගත්තා. මොකද මට ඒක නිතර දකිනකොට මගේ ඇස් දෙකට මට ඇත්තටම ආපු සිතුවිල්ල තමයි මම තනි වෙලා නැහැ කියන එක. කොතනකදීවත් මම ඇත්තටම මාරම සතුටුයි සහ මම ඒ කාලේ අහපු සින්දුවක් තියෙනවා. ඒක තමයි ළමයි තථාගතයන් නෙමෙයි මෑතකදී ඒක ගොඩාක් ජනප්‍රිය වුණා වෛරල් වුණා. මොකද කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ පැමිණීමත් එක්ක ගොඩාක් අය අතර ඒක ෂෙයා වුණා. ඉතින් ළමයි මම ඒක ඒ කාලේ අහුවේ A levels වලදී. ඒ කියන්නේ ළමයි 2017 වගේ. ඉතින් ওই විදිහට මම අහපු සින්දු තිබ්බ මම හරි ආසාවෙන් කරපු දේවල්. ඉතින් මම පාඩම් කරන්න ගියත් මම ෆෝන් එකෙන් සමාලාවට මම එලාම් තියන්න ගියත් මම අනිවාර්යෙන්ම මුලින්ම ෆෝන් එක අරගෙන අන්ලොක් කරනකොට මම දකින්නේ මගේ බුදුන්. ඉතින් මම හිතාගත්ත මට A level කාලේ ලොකුම පන්නරය උනේ මගේ අම්මා අක්කා පවුලේ අය වගේම මගේ ජීවිතේ මම හදාගත්තේ මගේ ආගම නිසා. ඔය තැනදී තමයි මම ඒ පටන් ගත්තු දේ මං අද වෙනතුරුත් මම අතහැරලා නැහැ සහ මම අමතක කරලා නැහැ. මොකද මං දන්නවා මගේ ජීවිතේ මම යම්කිසි කාල පරිච්ඡේදයන් වලදී මම මගේ ජීවිතය අතහැරලා දැම්මනම් ඒ දේවල් වලට මම පසුතැවිලි වෙලා ඒ දේවල් එතනින්ම නතර කරා නම් අද මම මෙතන නැති වෙන්නත් තිබ්බා. සහ මම මෙහෙම ඔයගලන්ට මම මේ දේවල් ෂෙයා කරගන්න කෙනෙකුත් නැති වෙන්න තිබ්බා. ඉතින් ළමයි මේ විදිහට ඒ දේවල් මම සාර්ථකව ඉවර කරගත්තා මුහුණ දුන්නා. ඊට පස්සේ මම කලා විෂයන් ගැන ළමයි මම ඒ වලට ආර්ට් ස්ට්‍රීම් එකකින් තමයි කරේ. මම මගේ සබ්ජෙක්ට් එක උනේ ඩාන්සින්, පොලිටිකල් සයන්ස් සහ සිංහල. ඔය විෂයන් තුනම මම පාස් වුණා ළමයි. මම ගොඩාක් ආදරේ මගේ විෂය නර්තනය. ඉතින් මම ඒ දේ නිසා තමයි අද වෙනතුරුත් සමහර අය ගොඩාක් මාව දැන අඳුරගත්තේ මම මේ දේවල් වල නිරත වුණ හින්දා. ඉතින් ළමයි A levels වලින් පස්සේ මගේ ජීවිතේ ගොඩාක් දේවල් මට ලැබුණා.
මම ওই විදිහට මගේ ඩිග්‍රී එක කරන්න මම කැම්පස් ගියේ නෑ ළමයි. මොකද මට ඉසෙට් ස්කෝර් මදි වුණා. ඉතින් ඒ හින්දා මම විෂුවල් ඇන්ඩ් පර්ෆෝමිං ආර්ට්ස් වල මගේ ඩිප්ලෝමා එක පටන් ගත්තා. ඉතින් ඒ දේවල් කරගෙන ඉන්න අතරතුර තමයි මට මගේ ජීවිතේ කලාවට සම්බන්ධ වෙන්න ප්‍රවේශ වෙන්න මට chance එකක් හම්බුනේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි step by step මගේ ජීවිතේට එකින් එක ගලාගෙන ආවා. ওই කාල සීමාවේදී තමයි මම ලෙවල්ස් ඉවර වෙලා තමයි ළමයි මට මගේ හස්බන්ඩ් කියන්නේ මම මැරි කරලා ඉන්නේ. මගේ ආදරණීය ස්වාමි පුරුෂයා මට හම්බ වුණේ මම ලෙවල්ස් කරන්නත් කලින්. නමුත් මම දේවල් වලට කියලා මේ දේවල් සෙටල් කරගත්තේ ඇත්තටම A-levels results ආවට පස්සේ. ඉතින් මගේ ජීවිතේ අනිත් හැරපුම් ලක්ෂ්‍යය තමයි ළමයි මගේ හස්බන්ඩ්. ඉතින් මොන යම් හෝ පෙර සංසාරේ කරපු පිනක මහිමයෙන් තමයි ඇත්තටම මට මගේ හස්බන්ඩ්ව හම්බුනේ. ඉතින් මම ඔයගලන්ට කිව්වා වගේ අර ස්ටෙප් බයි ස්ටෙප් මගේ ජීවිතේ මට හැමදේම ලැබුණා. ඉතින් මම හැමදාමත් වගේ විශ්වාස කරන්නේ මගේ ධර්මය මම විශ්වාස කරපු නිසා තමයි මට මෙච්චර හොඳ දේවල් මගේ ජීවිතයට ගලාගෙන ආවේ කියලා. ඉතින් ළමයි ඔය විදිහට මගේ හස්බන්ඩ් හම්බුණා. ඊට පස්සේ මැරේජ් එක කතා කරගත්තා. ඉතින් ගෙවල් දෙකෙම කැමති වෙලා ওই දේවල් එක්ක මට ඩිප්ලෝමා එක ටිකක් ඩ්‍රොප් කරන්න වුණා. ওই කාල සීමාවවලදී තමයි ළමයි කොවිඩ් ආවේ. ඉතින් ඒ හැම දෙයක්ත් එක්කම තමයි මම මගේ ඩිප්ලෝමා එකේ වැඩත් ඒ වගේම මගේ වෙඩින් එකේ හැමදේම කරගෙන ගියේ. ඊට පස්සේ ළමයි ඇත්තටම කියනවා නම් මම ගොඩාක් කලාවට ආදරය කරන කෙනෙක්, ආස කරන කෙනෙක්. දැනටත් මතුවත් මං එහෙමම තමයි. ඉතින් හස්බන්ඩ් නම් ඉතින් ඇත්තටම ළමයි එහෙම ලොකුවට කැමති වුණේ නැහැ මම කලාවේ යෙදෙනවට. මොකද මට එයා කිව්වේ ඇත්තටම එයාට හොඳ ආදරණීය බිරිඳක් වෙන්න කියලා සහ එයාගේ අම්මා තාත්තට හොඳ දුවෙක් වෙන්න කියලා. ඉතින් එයා මගේ ජීවිතේට ආවට පස්සේ ළමයි මගේ ජීවිතේ මම හිතුවේවත් නැති සැප සම්පත් මට ගොඩාක් ලැබුණා. ඒක තමයි ඇත්තම කතාව. ඒ කියන්නේ මට කිසිම දෙයක් අඩුපාඩුවක් කරේ නෑ. මං එයාව ඇත්තටම ළමයි හම්බුනාට පස්සේ මම බස් එකක ගියාද කියලා අද වෙනතුරු මම දන්නේ නෑ. මම එහෙම ගිහිල්ලා නෑ. ඉතින් හැමදේම වගේ මගේ ජීවිතේට ළඟා කරලා දුන්නා. සතුටින් තියන්න මාව සතුටින් තියන්න සහ ආරක්ෂා කරන්න මට දෙවියෝ දුන්න තිරණයක් වගේ මගේ ජීවිතේ හැමදාම එයා මගේ පස්සෙන් යෝධයෙක් වගේ හිටියා. ඉතින් ওই වගේ ළමයි යමද කවදාවත් හැබැයි කිව්වේ නැහැ මගේ නර්තනයේ විෂය කියන්නේ මගේ කලාව මට අතාරින්න කියලා. නමුත් ශේෂ්ත්‍රයට ටිකක් එයා අකමැතියි. මොකද ගොඩාක් අපි ඇත්තටම ආදරය කරන කෙනෙක් රංගපෑමක් වුණත් ළමයි තව කෙනෙක් එක්ක සුහදශීලීත්වයෙන් ටිකක් ලං වෙනකොට අපි ආදරය කරන අය ඇත්තටම ඒ දේවල් වලට කැමති නෑ. ඉතින් මම කොහොම නමුත් අමාරුවෙන් හෝ ඒ දේවල් වලට සමුදෙන්න තීරණය කරා. මොකද මගේ හස්බන්ඩ් අකමැත්තෙන් මම මේ දේවල් වලට ඉදිරියට යන්න හැම මගේ ලොකු ඔය විදිහට ළමයි මගේ ජීවිතේ ඉතින් ගොඩාක් වෙනස් වුණා. ඊට පස්සේ මම කොයිම වෙලාවකවත් හිතුවේ නැහැ මගේ ජීවිතේ මට ඒ ගොඩාක් වටින දේවල් කියන්නේ මම විශ්වාස කරන එක දෙයක් තමයි තමන්ට මේ ආත්මේ යම්කිසි හැකියාවන් දක්ෂතාවයන් හම්බුනේ අපි ඇත්තටම පෙර සංසාරේ අපි කරලා තියෙන පින් පව් වල ඒ ආනිසංසත් එක්ක. මොකද සමහර වෙලාවට මම දැකලා තියෙනවා
සමහර ළමයි කිසිම දෙයකට ඉදිරිපත් වීමක් නැහැ. හරි ඒ කියන්නේ හරි ලැජ්ජශීලී. ඉතින් එක හේතු. ඉතින් මගේ ජීවිතේ මම කල්පනා කරා මම මේ විදිහට දේවල් වලට ඉදිරිපත් වෙනකොට මම පෙර සංසාරෙත් මේ දේවල් මේ විදිහටම කරගෙන ඉන්නති කියලා. ඉතින් කොහොම නමුත් මං මගේ නර්තනයේ විෂය ඇරුණකොට මගේ කලා ශ්‍රේෂ්ඨයට මම සමුදුන්නා. ඉතින් සමුදුන්නා කියන්නේ මෙහෙමයි. මම නාට්‍ය කිහිපයක මම රංගපෑම් දායකත්වය ලබා දුන්නා සහ මියුසික් වීඩියෝස් වල ඒ ඇරුණකොට මම මගේ බ්‍රයිඩල් ෂූට්ස් ඒ වගේ දේවල් වල තමයි මම ඒ කාලේ ඒ දේවල් හස්බන්ඩ් කිව්වේ ඔයා ඉගෙන ගත්ත දේ කවදාවත් අහක දාන්න එපා. ඒක ඔයාගේ ජීවිතේ හැමදාටමත් ඔයා ගාවින් තියාගන්න සහ ඔයා ඒ දේවල් වල නිරත වෙන්න. නමුත් ශාස්ත්‍රයට එයාගේ එහෙම කැමැත්තක් තිබ්බේ නැති නිසා ඉතින් මම එයාත් එක්ක එහෙම තර්ක කරන්නවත් ගැටෙන්නවත් ගියේ නෑ ළමයි. මොකද මගේ ජීවිතේ මට එයාව ඊට වඩා අවශ්‍ය වුණා. ඉතින් ওই දේවල් ওই විදිහට සිද්ධ වෙද්දී ඉතින් ඊළඟට අපේ මැරේජ් එක සිද්ධ වුණා. ඒක ළමයි 2021 අගෝස්තු මාසේ 12 වෙනිදා. ඉතින් වෙඩින් එකෙන් පස්සේ මම හස්බන්ඩ්ගේ ගෙදරට තමයි ආවේ. ඉතින් ගොඩාක් සතුටින් අද වෙනතුරු කාලය ගත වෙනවා. ඉතින් 2021 මං වැඩි කළේ. ඉතින් ඊළඟට තමයි ළමයි මගේ ජීවිතේ අනිත් හැරවුම් ලක්ෂයයි. ඒ තමයි ළමයි 2023 අගෝස්තු මාසේ 24 වෙනිදා. මං හිතන්නේ අදටත් මගේ ජීවිතේ මම බලාපොරොත්තු වුණ දේ ඒ තමයි මගේ පුතා මට ලැබුණ දවස. ඉතින් මගේ ජීවිතේ ඒ තාක් මම කරපු කියපු දේවල් මම තදින්ම විශ්වාසයක් මට දැනුනේ මගේ පුතා මගේ කුසට ආපු දවසේ. ඉතින් මම ගොඩාක් ආස කරා මට පුතෙක් හම්බෙනවා නම් හොඳයි කියලා. මේක ළමයි මෙහෙමයි. ගොඩාක් අම්මලා අපිට දරුවෝ කියන්නේ ළමයි දුව හෝ පුතා තමන්ගේ කුසේ වර්ධනය වෙන්නේ ඉතින් තමන්ගේ ස්වාමියාගේ ලේ. ඉතින් ඒ දේවල් මම කියන්නේ නෑ ළමයි පුතෙක්ම වෙන්න ඕන දුවෙක්ම වෙන්න ඕන කියලා දරුවෙක් ඕනම කෙනෙක් දරුවෙක්. නමුත් මගේ කැමැත්ත ඇත්තටම තිබ්බේ පුතෙකුට. මොකද කියනවා නම් මගේ පවුලෙත් හිටියේ ගෑනු ළමයිම 3 දෙනෙක්. මොකද මගේ අම්මා ඒ විඳපු දුක් එතකොට ඒ දරා ගැනීම ඒ හැම දෙයක්ම මම දැක්ක පොඩි කාලේ ඉඳලා මගේ තාත්තා නැති වුණාට පස්සේ. ඉතින් මගේ ජීවිතේ මම ඇත්තටම ආස කරේ පුතෙකුට. ඉතින් මම ගොඩාක් මගේ ජීවිතේ මට ඒ කියන්නේ ඒ පින කරන්න මට ප්‍රතිරූපදේශය සැලසුනේ මගේ හස්බන්ඩ් මට හම්බුණාට පස්සේ. ඊටත් කලින් තමයි ළමයි මම මගේ ෆස්ට් වෙඩින් ඇනිවර්සරි එකට මම මගේ අත් දෙකෙන් ඉතාමත් ආසාවෙන් ශ්‍රද්ධාවෙන් අලංකාර කරා බුදු පිළිමයක්. ඉතින් ඒක මම ගොඩාක් ආසාවෙන් කරපු දෙයක්. මගේ ඇනිවර්සරි එක වෙනුවෙන් මම කරේ. ඒකේ ඇත්තටම ළමයි මගේ හිතේ මගේ කියන්නේ ප්‍රාර්ථනාව තිබ්බේ මට මගේ සැමියා උපදින හැම ආත්මිකම මාත් එක්ක මගේ හෙවණැල්ලෙන් එයා මගේ පසුපස ඉන්න ඕනි කියන ප්‍රාර්ථනාව තමයි මගේ දැඩිව තිබ්බේ. ඉතින් ওই දේවල් කරන්න මට ඒ දේවල් මට ඒ සිතුවිලි එන්නත් එක හේතුවක් වෙන්නේ නැති මගේ පුතා. ඉතින් යා මගේ කුසට එන්නකම් තමයි මම හැම දෙයක්ම ඉෂ්ට කරගත්තේ. ඉතින් මම බුදු පිළිම වහන්සේ නමක් ඒ වගේම මිරිවැඩි සඟලක් සහ මුතු කුඩයක් මම මගේ පුතා කුසට එන්න කලින් මම
අනුරාධපුර රුවන්වැලි මහසෑරජුන්ට පූජා කරා. පූජා කරලා මම ප්‍රාර්ථනා කරා මට මගේ කුසට පින්වන්ත පුත් කුමාරයෙක් මට පිළිසිඳ ගන්න ආශිර්වාද කරන්න කියලා. මම මේ දේවල් ළමයි මෙහෙම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මේ දහම ඇත්තටම හරියට නිකන් අපි ඔය රස කර කන දේවල් තියෙන ළමයි අපි ඒ දේවල් අපි ආසාවෙන් කන්නේ අපිට ඒකේ යම් කිසි රසයක් යම් කිසි ප්‍රියතාවයක් දෙන නිසා. අන්න ඒ වගේ තමයි ළමයි අපිට අපේ දහමත් හරියට අමෘතය වගේ. ඒ දේ හරියට නිසි ලෙස යොදාගෙන ප්‍රඥාවෙන් යුතුව අපි මේ දේවල් දහමේ වැළඳගත්තොත් අපේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා සහ මේ ජීවිතේ විතරක් නෙමෙයි මතු ජීවිතෙත් ඕගොල්ලන්ට දැන් ඉඳන්ම අපි ඊළඟ ආත්මේ ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා නම් ඊළඟ ආත්මයක් ලැබිලා ඕගොල්ලන්ට මේ දේවල් ඕගොල්ලන්ගේ ජීවිතේ ළඟා කරගන්න ඕනේ කියලා දැන් ඉඳන්ම මේ ආත්මේම ඕගොල්ලන්ට ඒ දේවල් තමන් වෙනුවෙන්ම තමන්ට ලියා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඒ විදිහට සිද්ධ වෙනකොට මගේ පුතා මට හම්බුණා. එයා තමයි මගේ ජීවිතේ මම විශ්වාස කරන්නේ මගේ පින. මගේ සංසාර ගමනට එකතු වුණු වාසනාවන්තම හම්බවීම තමයි මගේ පුතා. ඉතින් ওই විදිහට ළමයි එයාට දැන් මේ අගෝස්තු වලට අවුරුදු 3ක්. ඉතින් මේ සැප්තැම්බර් වල එයා නර්සරි යන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට දැන් එයාට අවුරුදු 3ක් වුණා. ඊට පස්සේ ළමයි එයාගේ දෙවනි උපන්දිනේ ඒ කියන්නේ එයාට දෙවනි අවුරුදු 2 සම්පූර්ණ වෙනකොට මම කරපු අනිත් මගේ ජීවිතේ ආසාවෙන්ම කරපු දේ තමයි කරඬුන් වහන්සේ නමක් රුවන්වැලි මහසෑය රජුන්ට මගේ අත් දෙකින් ශ්‍රද්ධාවෙන් යුතුව අලංකාර කොට නිර්මාණය කරලා පූජා කරන එක. ඉතින් මගේ accounts වල ඉන්න අය දකින්න ඇති මගේ ඒ දේවල් මම ෂෙයා කරගත්තා. මම කරඬුන් වහන්සේ ගන්න තැන ඉඳන් මම නිර්මාණය කරන විදිය ඒ හැමදේම. ඉතින් ළමයි මම කරඬුන් වහන්සේ නමක් මගේ දෑත් වලින් මම අලංකාර කරනකොට මම ඇත්තටම ප්‍රාර්ථනා කරේ ළමයි ඒකේ ආනිසංසයක් විදිහට මගේ පුතාට ඒ කියන්නේ මගේ රාහුල්ට ජීවිතේ යෝධයෙක් වගේ ඒ කියන්නේ ජීවිතේ කවදාවත් අත්අරින්නේ නැති යහළුවන්ම වෙන්න ඕනේ නැහැ. නමුත් එයාට එයාගේ ජීවිතේ හේපනැල්ලමින් ශක්තියක් වෙන්න ආත්මගත බැඳීම් වලට පණ දෙන්න එයාට එයාගේ ජීවිතේ පින්වන්ත සහෝදරයන් එයාට හම් වෙන්න ඕනේ සහ කල්යාණ මිතුරන් එයාගේ ජීවිතේට හම් වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි මම කරඬුන් වහන්සේ නිර්මාණය කරේ. ඉතින් ළමයි මම මේ දේවල් ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මම මේ කියන දේවල් වලින් ළමයි ඕගොල්ලන්ගේ ජීවිතේ දිහා බලලා ඕගොල්ලන්ට යම් කිසි දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම මේ දේවල් කරන්න ළමයි. මොකද අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාල සීමාවෙදී අපිට ඒ දේවල් මගහැර ගන්න එපා. ඔය විදිහට තමන්ගේ ජීවිතේ තමන්ගේ හොඳම මිතුරා තමන්ගේ ආගම කරගෙන ළමයි. මං කියන්නේ නැහැ මේ ජීවිතේ සමහර විට සමහරක් අයට හිතෙන්න පුළුවන් දාර්ශනික පැත්තෙන් ඒ දේවල් මම කියවනවා කියලා. නැහැ ළමයි මම මගේ ජීවිතේ මගේ අත්දැකීම් තමයි සරල දේවල්. ඒ වුණත් මගේ ජීවිතේ මම අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටුයි. මම මගේ ජීවිතේ මේ විදිහට ලස්සනට මම හදාගත්තේ මගේ ධර්මය නිසා. ඉතින් ඕගොල්ලෝ ජීවිතේදී ළමයි යම්කිසි කාල පරිච්ඡේදයන් වලදී අනේ මට මේ දේවල් කරන්න බැරි වුණා. මං ඒ දේ මීට වඩා හොඳට කරා නම් හොඳයි නේද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ
පසුබහින් නැතිව මේ කාල සීමාවෙදී ඔයගොල්ලන්ට දහමත් එක්ක එකතු වෙන්න පුළුවන් නම් දවසට පොඩි වෙලාවක්, ඒ කියන්නේ ළමයි පැය භාගයක්, පැය කාලක් වෙන්න පුළුවන්. Tamanට පුළුවන් විදිහට කාල සීමාව වෙන් කරගෙන මේ දේවල් ඔයගොල්ලන්ගේ ජීවිතේටත් try කරලා බලන්න ළමයි. ඉතින් මේ විදිහට ළමයි මම දැන් කරඬුන් වහන්සේ නමක් පූජා කිරීම ඇතක ඊට පස්සේ තමයි ළමයි මගේ අක්කගේ, ඒ කියන්නේ මගේ අක්කගේ බර්ත්ඩේ එක තිබ්බේ මේ ජූනි 18. ඉතින් මේ ජීවිතේ ළමයි මම විශ්වාස කරන එක දෙයක් තමයි මගේ ජීවිතෙත් මට සිහින ගමනාන්තයක් තියෙනවා. මම කලාවට සමුදුන්න කියලා කිව්වට මගේ ජීවිතේ මම සිහින කියන දේවල් අදටත් අමතක කරලා නැහැ. මොකද මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්, එයාගේ වගකීම් තියෙනවා. මම මේ දේවල් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. මම බිරිඳක්. එතකොට මම මවක්, බිරිඳක්, ඒ වගේම මම දුවක්. ඒ කියන ඒ රෝල්ස් තුනම මම ওই විදිහට ළමයි මගේ ජීවිතෙත් මම ওই දේවල් වලට මුහුණ දෙමින් මගේ ජීවිතේ මගේ සිහිනයන් තියනනේ. ඒ දේවල් වෙනුනොත් මම මගේ ජීවිතේ මම කොහොමද ගොඩනගා ගන්නවා. මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ ළමයි, තමන් හිතේ දැඩිව තමන්ට විශ්වාසයක් තියෙනවා නම් තමන්ට ඒ දේවල් කරන්න පුළුවන්. ඒ දේට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. තමන් කෙරෙහි තමන්ට ඒ දේ දක්ෂතාවයක් තියෙනවා, සැකසීම තියෙනවා, උත්සාහය තියෙනවා. ඉතින් නමුත් ඉවසන්න වෙනවා. මොකද අපේ ජීවිතේ අපිට හිතපු ගමන් දේවල් කරන්න බෑ. ඉතින් ඒකට සුදුසු වෙලාව, සුදුසු කාලය එනකන් අපි ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඕනේ සහ ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ. ඉතින් ওই විදිහට මගේ ජීවිතෙත් මට සිහිනයක් තියෙනවා. ඉතින් මගේ ඒ දේවල් කොහොම නමුත් මම මගේ රාහුල්ගේ වැඩ කටයුතු සහ මගේ හස්බන්ඩ්ගේ වැඩ කටයුතුත් එක්ක මම ජීවිතේ සාමාන්‍ය විදිහට ගත කරනවා. එතකොට ළමයි මම ගොඩාක් ආසාවෙන් හිටපු සහ ගොඩාක් මගේ ජීවිතේ මම වෙනස් කරගත්තු විදිහ ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් ඒ දේවල් වලට එක් හැරවුම් ලක්ෂයක් තමයි මේ පින්වත් වෙලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ. ඉතින් මම මගේ ජීවිතේ මම හිතුවේ කොහොම හරි මට පින්කමකට අනේ මෙතුමාන්ව ගෙන්න ගන්න, වැඩමව ගන්න තිබ්බනම් ගොඩාක් හොඳයි කියලා. නමුත් මෙච්චර ඉක්මනට මට මේ වාග්ය උදා වෙයි කියලා නම් මම කවදාවත් හිතුවේ නැහැ. ඉතින් අක්කා දැනන් හිටියේ මම ගොඩාක් මගේ අක්කා දන්නවා මම ආගමේ පැත්තට ගොඩාක් ලැබී ආසයි, ආදරේ. ඒ වගේම එයා ඉතින් මටත් මේක කියන්නේ නැතුව තමයි එයාගේ බර්ත්ඩේ එකට ස්වාමින් වහන්සේව වැඩමනවා කියලා ඒ ගමන එයා ගියේ. ඉතින් මට එනකොට තමයි කිව්වේ මෙහෙම සිඟිතේ ආත්මවට කියන්නේ සිඟිති කියලා. ඉතින් මෙහෙමයි සිඟිති සර්ප්‍රයිස් එකක් තියෙනවා. මම ඒක හරි ගියොත් ඔයාලට එනකොට කියන්නම් කියලා තමයි මට එනකොට කෝල් එක ගත්තේ. ඉතින් අපේ ජීවිතේ ඔන්න ඔය විදිහට ළමයි අපිට සිහින කියලා තියෙනවානේ. මම ඉස්සෙල්ලා සඳහන් කරේ තමන්ට දැඩිව ඒකට තමන්ට මම විශ්වාස කරන එක දෙයක් තමයි අපිට යම්කිසි දෙයක් අපිට ලබා ගන්න ඕන නම් සහ සිහිනයක් තියෙනවා නම් අපිට ලේ රත් වෙන සිහින සමහර ජීවිතේදී තමන්ට එක එක හීන තියෙන්න පුළුවන්. ඒ දේවල් වලට ළමයි කාල සීමාවක් වයස් ભેදයක් නෑ. තමන්ට ඒ දේවල් ලබා ගන්න ඕන නම් අපි කැප වෙන්න ඕනේ, උත්සාහ වෙන්න ඕනේ සහ අපි ඉවසන්න ඕනේ. ඉතින් මම මගේ ජීවිතේත් විශ්වාස කරපු එක දෙයක් තමයි උන්වහන්සේ. ඉතින් මට ඒ දේ නොහිතපු වෙලාවක තමයි ළමයි හම්බුනේ. ඉතින් මම විශ්වාස කරන්නේ මම මේ කරන මගේ පස්සෙන් එනවාදෝ කියලා මම විශ්වාස කරනවා. ඉතින් මට එදා දැනුණු හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ ළමයි.
උන්වහන්සේ මම යනකොටත් උන්වහන්සේ වැඩම කරලා අක්කගේ නිවසට කියන්නේ ඇතුල් වෙන්න පෙර මම එතනට යන්න කියන අදිෂ්ඨානය මට තිබ්බා. ඉතින් මම කොහොම හරි ටක් ගාලා හස්බන්ඩ් එක්ක ගිහිල්ලා හස්බන්ඩ් කිව්වා ආයා කායක පාක් කරනකම් මම පුතා එක්ක බහැලා ටක් ගාලා යන්න කියලා. ඉතින් මම එතුමාණන් වහන්සේගේ පිටිපස්සෙන්ම නිවසට ඇතුල් වුණා. ඉතින් ළමයි කියා ගන්න බැරි තරම් හිතේ ආසාවක් පුදුමාතරම් සතුටක් සැනසීමක් මට එදා දැනුණා. මොකද මම මෙච්චර මේ ආසාවෙන් මේ බණ අහලා ජීවිතේ මේ තරම් දියුණු කරගත්තේ මෙතුමාණන්ගේ මේ හඬ නිසා නේද කියලා මම එතුමාණන් වහන්සේගේ මූණ බලාගෙන බණ අහනකොට මම හිතින් පින් දුන්න වාර අනන්තයි. ඉතින් ওই විදිහට මම ළමයි එදා දවසේ අක්කා මට ওই දේවල් කිව්වම මම සතුටු වුණා. ඉතින් මම හස්බන්ඩ් එක්ක ගිහින් ළමයි ස්වාමීන් වහන්සේට පූජා කරන්න රන්නාලේපිත කරඬුන් වහන්සේ නමක් මම අරගෙන ආවා. ඒ වගේම එතකොට තායි සිවුරු තියෙන ළමයි, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට සුවපහසු කොටන්, ඒ කියන්නේ තායි සිවුර ඒකෙත් තියෙනවා ළමයි විවිධ materials තියෙනවා ළමයි. අපි දෙයක් කෙනෙක්ට පූජා කරනකොට විශේෂයෙන්ම උතුම් කෙනෙක්ට සංඝයාට පූජා කරනකොට අපි ඒ දේවල් වල මිල අපි ඒ දේවල් වලට පැකිලෙන්න හොඳ නැහැ. ඉතින් තමන්ට පුළුවන් විදිහට පුළුවන් පරිමෙන් මම ඒ දේවල් වලට ගොඩාක් ආස කරන කෙනෙක්. මොකද ඒ දේවල් හරියට ඉෂ්ට සිද්ධ කරන්න ආස කෙනෙක් මම. ඉතින් මම ඇත්තටම මගේ ජීවිතේ මම ආස කරපු චරිතයක්. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ සද්දාසීල ස්වාමින් වහන්සේට. ඉතින් මම හිතුවා මේ තරම් වටින දේවල් මගේ ජීවිතේ මම එකතු කරගත්තා නම් උන්වහන්සේට වටිනා කියන දෙයක් මම පූජා කරන්න ඕනේ කියලා. ඒක මගේ මේ ජීවිතයේත් සහ මට මතුවටත් ඒකේ මහත්ඵල මානසංස සතුව මා කරා යනවා කියන විශ්වාසය මම දන්නවා. ඉතින් ඒ දේවල් නිමිති කොටගෙන මම උන්වහන්සේට රන්නාලේපිත කරඬුන් වහන්සේ නමක් තායි සිවුරක් පූජා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ළමයි ওই විදිහට මම මගේ අත්දැකීම් උන්වහන්සේට ඒක පූජා කරනකොට මම දන ගහලා වඳිනකොට මම ප්‍රාර්ථනා කරේ මගේ හිතේ තිබ්බ මේ හීන මේ දේවල් එකින් එක සබහා කරගන්න ජය ගන්න මට ශක්තිය ධෛර්ය වාසනාව ලැබුණේ මගේ ධර්මය නිසා. ඉතින් උන්වහන්සේටත් මා කෙරෙහි යම්කිසි සතුටක් ආවනම් ධර්මය කෙරෙහි ධර්මය නිසා ඉතින් උන්වහන්සේටත් ඒ පින් අයිති වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරා. මම ඒ දේවල් විශ්වාස කරා. ඉතින් ওই විදිහට ළමයි මම ඒ දේවල් එදා පූජා කරලා උන්වහන්සේත් එක්ක වචන ස්වල්පයක් ඒ කියන්නේ ළමයි සද්දාසීල ස්වාමීන් වහන්සේ කියන්නේ ඊටාම ගුණගරුක යහපත් චරිතයක් මිනිසෙක් මම දන්න විදිහට ස්වාමීන් වහන්සේ නමක් උනත් ගොඩාක් හොඳ පින්වන්ත චරිතයක්. ඉතින් මගේ ජීවිතේ මම හිතුවා අනේ මම අක්කටත් කිව්වා උන්වහන්සේ කලින් එහෙම කියලා තිබ්බ එහෙම ගොඩාක් අර සෙනග ඉන්න තැන් වලටත් එනකොට පරිස්සම් වීම ආරක්ෂාවතින් උන්වහන්සේලා ඒ දේවල් ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අක්කට කිව්වා අනේ මට වචන කීපයක් මට වචන දෙක තුනක් කතා කරගෙන දෙන්න මගේ හිතේ ඒ තරමට ආසාවක් තිබ්බා. ඉතින් ළමයි මම පූජා කරලත් ඒ යන මොහොතේ ඒ පිළිකර වාහනේ රැගෙන යනකොටත් මම මගේ අත්දැකීම් මමම ආයෙත් මගේ කරඬුන් වහන්සේ අරගෙන ගිහිල්ලා මම උන්වහන්සේගේ දෑතට දීලා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ එකේ ඒ ෆොටෝ එක මම උන්වහන්සේට දුන්නම උන්වහන්සේ මට කිව්ව දේ
ඔයා ගොඩාක් පින් රැස් කරගන්න. ඔයාලට ගොඩාක් මේකේ ගොඩක් පින් අයිති වෙනවා. මම මේ දේ ධාතු මන්දිරයට මම ගෙනියනවා. ඒ කියපු ඒ වචන ස්වල්පය මගේ ජීවිතේ මම දන්නේ මම මේ තරම් පින් කරලා තියෙන මිනිසෙක්ද කියලා. ඉතින් උන්වහන්සේගෙන් මම ඒ තරම් දෙයක් අහගන්නත් මම මගේ මේ සංසාරේ මම පින් කරලා තියෙනවා. ඉතින් මට කිව්වේ ওই දේවල් ඔහොම කියලා ඊට පස්සේ කිව්වා උන්වහන්සේලාගේ මම හිතන උන්වහන්සේ වැඩ සිටින්නේ කුරුණෑගල පන්සලක. ඉතින් මගේ අක්කත් සමග ඒ වෙලාවක් වෙන් කරගෙන ඒ දේවල් නැරඹීමට එන්න කියලා. ඉතින් උන්වහන්සේ මට කිව්වා. ගොඩාක් සතුටුයි ළමයි. ඒ කියන්නේ මම ඒ දේ උන්වහන්සේට පූජා කරනකොට කිසිම සමහර මම හිතුවේ නැහැ ඇත්තටම ඒ දේවල් එහෙම සිද්ධ වෙයි කියලා. ඉතින් උන්වහන්සේගේ දෑතින්ම අරගෙන ඒ දේවල් මගේ මම පූජා කරපු කරුණ උන්වහන්සේගේ දෑතින් අරගෙන තියාගත්තා. මම විශ්වාස කරනවා ඒ උන්වහන්සේ යනකනුත් කරුණ උන්වහන්සේ අරන් ගිහිල්ලා ඒ තැනක තියලා පූජා කරන්න ඇති කියලා. ඉතින් මම විශ්වාස කරන්නේ ළමයි අපි හොඳ හිතින් අපේ ජීවිතේ යම් කිසි දෙයක් අපි හොඳ හිතින් කරනවා නම් අපිට ඒකේ මඟඵල අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන්. මං හිතන්නේ මම දැඩිව විශ්වාස කරන්නේ කර්මය කියන දේ. ඉතින් මම මේ මොහොතේ ජීවත් වෙලා ඉන්න කොටත් මම විශ්වාස කරන්නේ ඒමයි. ඉතින් මගේ ජීවිතේ මම ගෙවන හැම තත්පරයකම මම හිතන්නේ මම අහන දේ මම ප්‍රයෝජනෙට ගන්න ඕනේ කියන එක. මම ගොඩක් වෙලාවට වැඩවල වල ඉන්න ගමන් සමහරවිට මම අයින් කරනවා වෙන්න පුළුවන්. මම කාමරේ මොන හරි අස්කරන ගමන් වෙන්න පුළුවන්. මම පුතාගේ රෙදි ටිකක් මැන්වන ගමන් වෙන්න පුළුවන්. මම බණපදයක් අහන්නේ මට පුළුවන් වෙලාවෙ. ඒ කියන්නේ මට ෆ්‍රී ටයිම් එකක් හම්බුන වෙලාවක සහ මගේ ජීවිතේ මම හිතනවා නම් මම මේ වෙලාවේ බණපදයක් අහන්න ඕනේ කියලා මම අනිවාර්යෙන් ඒ තත්පරේ ඒ දේ කරනවා. ඉතින් ළමයි ওই විදිහට මම මගේ ජීවිතේ දේවල් ළඟා කරගත්තු විදිය තමයි මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. මේ දේවල් ළමයි මම කාටවත් පේන්නවත් කාවවත් කියන්නේ මොනවාද ඒකට කියන්නේ අපි කාටවත් අර අපි මෙහෙම කියමුකෝ අපි මම මේ දේවල් ඇත්තටම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ ළමයි තම තමන්ගේ ජීවිත දිහා බලලා ඕගොල්ලොන්ට එක වචනකින් හරි මේකෙන් වටිනා කියන දෙයක් ජීවිතේට දැනුණා නම් අන්න ඒ මොහොත ළඟ නතර වෙන්න. ඉතින් මේ දේවල් ඕගොල්ලන්ගේ ජීවිතේට එකතු කරගන්න ළමයි තමන්ගේ හොඳම මිතුරා තමන්ට මිතුරෙක් නැත්තම් ඒ දේවල් එහෙම තියෙන්න ඇරලා තමන්ගේ හොඳම මිතුරා තමන්ගේ ධර්මය කරගන්න කවදාවත් ඕගොල්ලන්ට වරදින්නේ නැහැ ළමයි. ඉතින් ඔය විදිහට මම ඔයගොල්ලොත් එක්ක මේ දේවල් ෂෙයා කරගත්තා. ඊට පස්සේ ඔන්න ඔය ෆොටෝ එකේ පේනවා ඇති ළමයි ඔය ඉන්නේ මගේ පුතා රාහුල්. එතකොට එයාගේ ලොකු අම්මේ මගේ අක්කා. ඉතින් එයා ගොඩාක් මගේ පුතාට ආදරෙයි. ඒගොල්ලෝ මැරි කරාට තාම ඒගොල්ලන්ට බබාලා නැහැ. ඉතින් ඒ දෙන්නත් හරි සතුටින් ජීවත් වෙන යුවලක්. ඉතින් මගේ පුතාට අම්මෙක් වගේ හරි ආදරෙයි. ඉතින් ඔය කේක් එක කපන වෙලාවේදී එයා එයාගේ ළඟට ගිහින් ඉන්නේ. ඉතින් මගේ අක්කා මගේ අම්මා එයාගේ අත්තම්මා හැමෝටම එයා ගොඩාක් ආදරෙයි එයාගේ ජීවිතේ. එයාගේ ජීවිතේ උඩින් මේන් කියලා කැරක්ටර්ස් ඉන්නවනම් ඉන්නේ එයාගේ අම්මා මම. එතකොට මම හැරෙන්න එයාගේ තාත්තා රාජි අම්මත් අම්මා එයාගේ ලොකු අම්මා පුංචි. ඉතින් ඔය කට්ටිය තමයි එයාගේ ජීවිතේ වැඩියෙන්ම ළඟ වැඩියෙන්ම ක්ලෝස්. ඉතින් ඔය විදිහට ළමයි එදා දවසේ වැඩ කටයුතු ඉතාමත් අලංකාරවත්ව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ලෙසම ඉෂ්ට සිද්ධ කෙරුණා.
ඉතින් ළමයි ගොඩාක් සතුටුයි. මම ඒ දේවල් වලින් පස්සෙත් මම අක්කට ගොඩාක් ස්තුතිවන්ත වුණා. ඔයා නිසා හරි මට මගේ ජීවිතේ උන්වහන්සේව දැකලා බණපදයක් අහලා සියසින් දැක බණපදයක් ඇසීමට සැලැස්සුවාට මම මගේ අක්කටත් මේ වෙලාවේ ගොඩාක් පින් දෙනවා. ඉතින් එයා නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. මං ඒ ලැබුණු අවස්ථාවෙන් ළමයි මම හිතනවා මම දෙයක් කරගත්තා කියලා කියන්නේ මගේ මතු ජීවිතේටත් මේ ජීවිතේටත් මම පින් රැස් කරගත්තා කියන විශ්වාසය මට දැඩිව තියෙනවා. ඉතින් ළමයි ඔය විදිහට තමයි එදා දවසේ වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. මේ වීඩියෝ එක ළමයි මම අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුනේ. ගොඩාක් දෙනා මේක අහයි දකි බලයි අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේක ඉවර වෙනකන්ම බලන්න. ඕගොල්ලන්ගේ ජීවිතේ කවදාවත් ඕගොල්ලන්ගේ සිහින කවදාවත් ඒ දේවල් නවත්වන්න එපා ළමයි. අපි මොන යම් තැනක හිටියත් අපිට දරුවෝ හිටියත් අපිට වගකීම් අතින් අපි තාමත් අපිට ඒ දේවල් වැඩි නම් අපිට දරා ගැනීම ශක්තිය මදි නම් අපේ එතකොට අපි යම් කිසි බාධාවන් එනවා නම් ජීවිතේ කවදාවත් ඕගොල්ලෝ පසුබහින්න එපා. මේ දේවල් වලට හොඳින් මුහුණ දෙන්න ධර්මය ඔයගලගේ හොඳම මිතුර කරගන්න. ඉතින් මම පුනා කියන්නේ ළමයි ජීවිතේ කවදාවත් කඩා වැටෙන්න එපා. යම් කිසි කාරණාවකට ඕගොල්ලෝ මේ ජීවිතේ ආස කරනවා නම් ඒ දේ ලබා ගන්න කැමති නම් අනිවාර්යෙන්ම ළමයි ධර්මයෙන් පිළිතුරු සොයන්න. මගේ ජීවිතේට මම විශ්වාස කරන දේ තමයි මගේ ජීවිතේ මට යම් කිසි දෙයක් මේ ආත්මේ මට ලැබුණ නැත්තම් මම ධර්මයෙන් ඒකට පිළිතුරු හෙව්වා. මම කල්පනා කරා ඇයි මට මේ ජීවිතේ මට මේ දේ ලැබුණ නැත්තේ? ඇයි මට මේ දේ ලැබිලත් මට මේ දේ මග ඇරුණේ? මම ওই දේවල් හැම දෙයකටම ළමයි පිළිතුරු හෙව්වේ මගේ ධර්මයෙන්. ඉතින් අදටත් මම විශ්වාස කරන්නේ මගේ මේ පවුල කියන තුල මගේ බැඳීම් තියෙන ළමයි ඒ බැඳීම් තුල මම ලොකුවට ගැටෙන්න යන්නේ නැහැ. මගේ පුතා තමයි මගේ ජීවිතේ මට ඉහළින්ම ඉන්න වටිනාම සම්පත. ඉතින් එයා තාම චූටි. ඉතින් මම එයාට අම්මා කෙනෙක් විදිහට මගේ ජීවිතේ මම දෙන්න පුළුවන් ආදරය සෙනෙහස ඒ දේවල් මම උපරිම ලබා දෙනවා. සමහරක් වෙලාවට ළමයි එයා මගේ අම්මත් එක්ක කාලය ගත කරනවා. මගේ වැඩත් එක්ක මම උදේවරුව එයා අම්මා ආච්චි අම්මා ගාව තමයි ඉන්නේ. ඉතින් මං කලින් වීඩියෝස් වලත් කියලා ඇති ඒ කොහොම නමුත් මං එයාව කවදාවත් මගේ ජීවිතේ මම අතහැරලා නැහැ. මම මිස් කරගෙන නැහැ. මගේ පුතා තමයි මගේ ජීවිතේ මට ඉන්න ලොකුම සම්පත. ඉතින් මගේ අම්මට මං කියන්නේ හැමදාම මට මගේ අම්මව විශ්වාසයි. එතකොට අම්මා ආච්චි අම්මට අම්මා තරම් ආදරය දෙන්න බැරුව ඇති. නමුත් ඒ සෙනෙහස මගේ අම්මා මගේ පුතාට ලබා දෙනවා. මම ඒක දකිනවා මම අහනවා. මොකද මගේ පුතාට අවුරුදු 3ක් වුණාට එයාට ගොඩාක් දේවල් තේරෙනවා. එයාගේ පුංචි වයසට මම එයාගේ ඒ දවස එයා හවස් වරුවක ආවත් දවල් වරුව ආවත් මම එයාගෙන් අහනවා පුතේ අද මොනවද ආච්චි අම්මත් එක්ක කරේ? ආච්චි අම්මද ඔයාලට කොහොමද කතා කරේ? සැර කරාද බැන්නද? කැව්වද පෙව්වද? මේ හැම දෙයක්ම මම එයාත් එක්ක ෂෙයා කරගන්නවා. එයා මට මේ හැම දෙයකටම උත්තර ලබා දෙනවා. ඉතින් මම විශ්වාස කරන දේ තමයි දෙමව්පියෝ දරුවන්ගේ ළඟින් ඉන්න ඕනේ. කුඩා කාලයේදී ඒගොල්ලොත් එක්ක හැමදේම කතා බහ කරලා ඒගොල්ලන්ගේ ජීවිතේ බෙදා ගන්න ඕනේ. ඉතින් මගේ පුතා මාත් එක්ක යාළුවෙක් වගේ ඒ දේවල් කතා බහ කරනකොට එයා හරි ආසයි ළමයි. එයාට මං කිව්වේ අවුරුදු 3ක් වුණාට එයාගේ ජීවිතේ අත්දැකීම් එක්ක එයා මාත් එක්ක කතා බහ කරන දේවල් එක මම විශ්වාස කරනවා. එයා පෙර සංසාරේ ගොඩාක් පින් කරපු කෙනෙක්. මේ සංසාරේ එයාට මාවත් එතකොට රාහුල්ගේ තාත්තිවත් එයාට ලැබෙන්න එයා සංසාරේ ගොඩාක් පින් කරපු චරිතයක් වෙන්න ඇති. සබ සම්පත් අතින්ද එයාට හැමදේම මේ ජීවිතේ නිවඬුව ලැබෙන්න එයා ගොඩාක් පෙර සංසාරේ පින් කරපු කෙනෙක්. ඉතින් ඔය කාරණා හේතු කොටගෙන ළමයි මම ටක් ගාලා කියන්නම් වීඩියෝ එක ඉවර වෙන්න කලින්
ඔය විදිහට ඉතින් මම මගේ පුතාගේ වැඩ කටයුතුත් සිද්ධ කරගන්නවා. ඊට පස්සේ ළමයි යම්කිසි මෙන්න මේ දේ මම ඔයගලන්ට විශේෂයෙන්ම කියන්නම්. තමන්ගේ ජීවිතේ තමන්ට බාධක තමන්ට ජීවිතේ හිත් රිදීම් අමනාපකම් එතකොට අපේ ගමනට බාධක වෙන සුළු වචනයක් පවා අපි හිතනවා. අපි නොකර යුත්තේත් අන්න ඒ දේම තමයි ළමයි. අපිව කඩාවට්ටන්න, අපේ ගමනට බාධා වෙන්න, අපේ හිත රිදෙන්න, අපේ මනසට හරියටම කිව්වොත් අපේ මනස මානසික සුවය නැති කරන්න අපේ ජීවිතේ අපිට එදිනදා ජීවිතේ මිනිස්සු මුණ ගැහෙන්න පුළුවන්. නමුත් කවදාවත් මේ දේවල් වලට ඔයගොල්ලෝ තරහගෙන හිතේ යමනාපකම් ඇති කරගෙන ජීවිතේ ජීවත් වෙන්න එපා. මේ හැම දෙයක්ම ගොඩාක් ඉවසීමෙන් ප්‍රඥාවෙන් යුතුව ධර්මයත් එක්ක ඔයගොල්ලෝ ඒකට පිළිතුරු සොයන්න අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට පිළිතුරු හම්බෙනවා නිසකයි. ඉතින් ළමයි මට මෙන්න මේ දේවල් තමයි ඕගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න ඕනි කියලා හිතුනේ. ඉතින් මගේ කතාව ඉවර වෙනකන් අහන්න ඕගොල්ලෝගේ ජීවිතේට වටිනා දේවල් මේ වීඩියෝ එකකින් එකතු කරගන්න. ඉතින් ඔය මගේ මේ වීඩියෝ එක බලන හැම දෙනාටම ගොඩාක් පින් රැස් වෙයි මේකෙන් යම් කිසි දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත්. ඉතින් අදට ගිහින් එන්නම් ළමයි. ඕගොල්ලෝ